සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ කොහොමද ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්නේ කියලා. ඒ ලෙවල් කරන ළමයෙක් විදියට ස්ටඩි ප්ලෑන් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. මොකද ඒ ලෙවල් ජීවිතය ඇතුලේ කාලය කළමනාකරණය කියන එක ගොඩක් වැදගත් වෙනවා. හොඳ රිසල්ට් දාලා හොඳම කැම්පස් වලට ගිහපු ළමයි අනිවාර්යෙන් කාලය කළමනාකරණය කරගෙන වැඩ කරගෙන තියෙනවා. හරිද? දැන් ඔයා මෙහෙම හිතන්න. එක සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න ගද්දී ඔයාලට තව සබ්ජෙක්ට් එකක් මතක් වෙනවා නම් හරිද හිතන්නකෝ බයෝ කියලා ඔන්න බයෝ පාඩම් කරගෙන යනවා බයෝ පාඩම් කරගෙන යද්දී ආයි කෙමිස්ට්‍රි ඇග්‍රි තියෙනවා එතකොට BST ඔය වගේ මොනවා හරි තව සබ්ජෙක්ට් එකක නෝට් වගේක් එහෙම නැත්නම් කරන් තියෙන වැඩ කොටසක් මතක් වෙනවා එහෙම වුණාම ඔයාලට දැන් කරන වැඩෙත් හරියට කරගන්න බෑ අන්න ඒකට තමයි අවශ්‍ය වෙන්නේ ටාගට් එකක්. ඔයා සතියට එහෙම නැත්නම් දවසකට ඔයාට කරන්න තියෙන වැඩ ප්‍රමාණය හරියට ප්ලෑන් කරලා වීක්ලි ස්ටඩි ප්ලෑන් එකක් හරි ඩේලි ටාගට් එකක් විදිහට හරි හදාගන්න ඕන. හරිද? සාමාන්‍යයෙන් මාසෙකට මේ වගේ ටාගට් එකක් හැදුවොත් ඒක ටිකක් කන්ටිනියු කරගෙන යන්න අමාරුයි අපිට. ඇයි එහෙම වෙන්නේ? අපේ හිත මාසයක් එක දිගට නොනවත්වා ඒ වැඩේ කරගන්න තියාගන්න අමාරු. අඩුම සතියක් කරයි සති දෙක යද්දි චුට්ටක් අන්න ඩවුන් වෙන්න පටන් ගන්න අපිට මාසයක් එක දිගට කරගෙන යන්න අමාරුයි. අන්න ඒ නිසා දවසක් හොඳයි නැත්නම් සතියකට උනත් ස්ටඩි ප්ලෑන් එකක් හදාගෙන වැඩ ටික කරගෙන යන එක හොඳයි. හරිද? දැන් මම මේ හදලා තියෙන්නේ සතියක ස්ටඩි ප්ලෑන් එකක්. හරිද? සතියට වීක්ලි ස්ටඩි ප්ලෑන් එකක් හදලා තියෙනවා. මේක ඔයාලට තනියම වුණත් කරගන්න පුළුවන්. දැන් මම කියා දෙන්නම් ඔයාලට කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලම ඔයා සාමාන්‍යයෙන් දැන් ඔයා නිකන් ඉද්දි ඔයාට මතක් වෙන වැඩ ටික තියෙනවනේ. ඔයාගේ ඔළුවට හිස රදයක් වුණ වැඩ ටික. මට ඇග්‍රි වල අර ටික කරන්න තියෙනවා. බයෝ වල මේ ටික තියෙනවා. කෙමිස්ට්‍රි වල ඕගනික් පාර්ට් එක තියෙනවා. එහෙම නැත්නම් ටෙක් කරන ළමයි නම් BST ටික තියෙනවා, SFT තියෙනවා, ඔන්න ඇග්‍රි තියෙනවා, ආර්ට් කරන ළමයි නම් ඒත් එහෙම. එතකොට මෙන්න මේ ටික දැන් ඔයා නිකන් ඉඳි මතක් වෙන ටික තියෙනවා. කොලයක් අරගෙන සතිය දවස් 5 එහෙම නැත්නම් වීකෙන්ඩ් එකත් එක්ක දවස් 7ම දාගන්න. හරිද? දාගෙන ඔයාට ක්ලාස් තියෙන වෙලාව අයින් කරලා ඔයා ටයිම් එකත් එක්ක දාගන්න පුළුවන්. නැත්නම් මම මේ දාලා තියෙන විදිහට මෙහෙම හදන්න පුළුවන්. දැන් මම මෙහෙම හදලා තියෙන්නේ මම දන්නේ නැහැ එක එක ළමයෙක්ගේ ක්ලාස් තියෙන ටයිම් එක. එතකොට යාලා කොහේ හරි ගමනක් බිමනක් යනවා නම් ඒ ටයිම් දන්නේ නැති හින්දා දවසට කරන්න ඕන වැඩ ප්‍රමාණය තමයි මේ දාලා තියෙන්නේ. ඔයාලා තනියෙන් කරනවා නම් ඔයාට ටයිම් එකත් එක්ක arrange කරලා දාගන්න පුළුවන්. හරිද? එතකොට සැප්තැම්බර් 29 කියලා ගත්තොත් සැප්තැම්බර් 29 අපි හදා ගන්නවා සතියට. හරිද? සතියේ වැඩ ප්‍රමාණය කොටස් විදියට කරන්න ඕන. දැන් මෙතන දාලා තියෙනවා ඇග්‍රි වල පසපාඩමේ දැනට උගන්වපු නෝට් එක කොටස් 3කට බෙදා ගන්නලු පිටු ගාන අනුව. අය පිටු ගාන අනුව බෙදාගන්න කියලා තියෙනවා. අපි යටිහිත කියන එක රවට්ටලා වැඩේ කරන්න ඕනේ. මොකද අපි සාමාන්‍යයෙන් කම්මැලි අයනේ. ගොඩක් කම්මැලි. අපි හිත කැමති වෙන්නේ මොනවා හරි නිකන් ඉන්න හරි කම්මැලිකමේ මොනවා හරි කරන්නනේ. අන්න ඒක නිසා තමයි මේක පිටු ගාන අනුව බෙදා ගන්න කියලා තියෙන්නේ. එතකොට අර නිකන් පිටු ටිකක් කරගෙන යද්දි අපේ හිතේ සතුටුයි. ඉතුරු ටිකක් ඉවර කරන්න ඕන කියලා නිකන් අමුතු ෆීලිං එකක් අපිට දැනෙනවා. හරිද? අන්න ඒ විදිහට ඔයාට පුළුවන් එහෙම කොටස් ටිකක් බෙදාගෙන පාඩම් කරගෙන යන්න. ඒ අතරේ ඔයාට තව තියෙනවා නම් පාස් පේපර්ස් කරන්න අන්න මේ ටික එහෙම දාගන්න පුළුවන්. මම මේ ටාගට් එක හදලා තියෙන්නේ ඇක්ටිව් වලට විතරයිනේ. ඔයාට එතකොට ඔයාගේ සබ්ජෙක්ට් එක අනුව. කියන්නේ ටෙක් කරන ළමයි නම් BST තියෙන්න පුළුවන්, SFT තියෙන්න පුළුවන්. අන්න ඒවත් මේකට ඇඩ් කරලා සතියේ කරන්න ඕන වැඩ ප්‍රමාණය බෙදලා ගන්න. නැත්නම් බයෝ කරන ළමයි නම් බයෝ, කෙමිස්ට්‍රි ඒ විදිහට ඒක කරන්න. ඒතකොට ආර්ට් කරන ළමයිටත් එහෙමයි. හරිද? දැන් මේක 2026 ළමයිට හදපු එක. 2026 කියන්නේ තා මාස කිහිපයක් එක්සෑම් එකට තියෙන්නේ. වැඩ ගොඩක් කරන්න තියෙන අවුරුද්ද. දැන් මේක පටන් ගන්න තියෙන්නේ බිඳුවේ ඉඳන් කරගෙන යන විදියට. හරිද? එතකොට දැන් මුලදී කොහොමත් අමාරුයිනේ. දැන් බිඳුවේ ඉඳන් පටන් ගත්තී දැන් මේ ටාගට් එක කරනවා සාමාන්‍යයෙන් දවසට පැය 5ක් විතර ඇග්‍රිවට වෙන් කරන්න වෙනවා. හරිද? බිඳුවේ ඉන්න ළමයෙක්ට ඊටත් වැඩි වෙන්න පුළුවන්. මොකද එයාට
පාඩම් කරන්න යන කාලය වැඩි වෙනවා. මොකද එයා බින්දුවේ නිකන්. එයාට පොලිෂ් කරගන්න නෙමෙයි තියෙන මුලින් ඉඳන් පටන් ගන්න ඕන. හරිද? එතකොට පාස් පේපර්ස් කරද්දි ටිකක් වෙලා යනවා. එහෙම වුණාට කමක් නැහැ. මුලදී අමාරු නම් මේක සතියක් කාගෙන කරන්න. ඊට පස්සේ ඊළඟ සතියටත් ඔයා තව ටාගට් එකක් හදාගන්න. අන්න එහෙම කරගත්තොත් වැඩේ ගොඩ. හරිද? එහෙම කරන්න සතියකට හදාගන්න. ඔයාට මම මේක දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියට. ඒකත් බලලා ඔයාට පුළුවන් ඔයාමත් විසින් ඔයාගේ ටයිම් එකත් අනුව දාලා සබ්ජෙක්ට් තුනටම හදාලා ගන්න. හරිද? එතකොට මේ 2026. දැන් අපේ පුංචි පැටවු ටික 2027 නේ. 2027 අයට මුලින්ම ලොකු බරක් දෙන්න හොඳ නැහැ. හරි. 2027 අය ඉස්කෝලෙත් යනවා. ඉස්කෝලේ දේවල් ගිහිල්ලා හවස තමා ගෙදර එන්නේ. එතකොට හවස් වරුව රෑ වරුව නිතර වෙන්නේ. එතකොට එයාලටත් ඉස්කෝලේ ටයිම් එක අයින් කරලා ඔයාලට පුළුවන් ඩේලි ටාගට් එකක් එහෙම නැත්නම් වීක්ලි ප්ලෑන් එකක් හදන්න. හරි. මේ දාලා තියෙන්නේ ඒ විදියට හදපු එකක්. ඔයාලට පුළුවන් ඔයාලගේ ක්ලාස් වල කරලා තියෙන සබ්ජෙක්ට් වල උගන්වපු තියරි ටික වෙනම බෙදාගෙන ඊට පස්සේ පාස් පේපර්ස් කරන්න පුළුවන් ඒවා තියෙනවා නම් ඒව බෙදාගෙන ඒ විදියට හදලා ගන්න සහ දැන් මේ දාලා තියෙන්නේ මම සාමාන්‍යයෙන් දවසට ඩේලි ටාගට් එකකුත් දෙනවා. ඩේලි ටාගට් දෙන්නේ නැත්නම් තමයි වීක්ලි ප්ලෑන් එකක් දෙන්නේ. හරිද? එතකොට මේකෙන් කරන්නේ ස්ට්‍රෙස් නැතුව අපිට කරන්න ඕන වැඩ ප්‍රමාණය කාර්යක්ෂමව කරගන්න එක. හරිද? නැත්තම් අපි අපිට දැන් ඔළුවට තියෙනවනේ මම මේ වෙලාවේ මේක ඉවර කරන්න ඕන. අද දවස් ඇතුළත මේ ටික මම ඉවර කරගන්න ඕන නැත්තම් මම ෆේල්. අන්නේ මානසික මට්ටමක් අපිට ඇති වෙනවා. අපි මේ මුකුත් කරන්නේ නැතුව සාමාන්‍ය විදිහට පොට්ටි කරන් පාඩම් කරන්න ගත්තොත් මොකද කරන්නේ? ටිකක් බලනවා ඊට පස්සේ ෆෝන් එක ඔබනවා එහෙම නැත්තම් ලැප්ටොප් එක යූස් කරනවා. ඒක අග්‍රපොත පැත්තකින් ඉඳි රෙසෙප්ටි පොත ගන්නවා. රෙසෙප්ටි ගන්න අමාරු වෙච්ච ගමන් ඒකත් විසික් කරලා මොකක් හරි ගේම් එකක් ගහනවා. අන්න ඒ විදිහට පුරුදු වෙලා තියෙන්නේ. අපි මේක අවුරුදු 3යිනේ. මේ අවුරුදු 3 මුලින් ඉඳන් මේ විදියට වැඩ කරගෙන ගියොත් අර අපිට ෆස්ට් ෂයි එක කෙලවිලා යන්න තියෙන සම්භාවිතාව අඩුයි. හරිද? ඒ වගේම තමයි සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි කරන ළමෙක් නම් අනිවාර්යයෙන්ම ප්ලෑන් එකක් අනුව වැඩ කරන්න අර කරන්නම් වාල් කරගෙන ගියොත් එක්සෑම් එක කිට්ටු වෙලා ඔයාලට ගොඩාක් පාඩම් කරන්න ගොඩ ගැහෙනවා. එතකොට ඉතින් කරගන්න බෑ ස්ට්‍රෙස් වෙනවා. එතකොට අර මුකුත් කළා නෑ කියන ෆීලිං එකට වැඩිය ඔයා මෙහෙම කරගෙන ගියොත් ඔයාගේ හිතත් දන්නවා මං ඕන තරම් වැඩ කරලා තියෙනවා කියන එක. හරිද? එහෙනම් මේ විදිහට වැඩේ කරගෙන යන්න ඔයාලට පුළුවන් තනියම වීක්ලි ප්ලෑන් එකක් ඩේලි ටාගට් එකක් හදාගන්න. එතකොට මම ඩේලි ටාගට් කොහොමද හදන්නේ කියලා තව වීඩියෝ එකකින් කරලා දෙන්නම් ඔයාලට. මේ වැඩේ ඔයාලා හරියට කළා එක සතියක් හරියට කරන්න මම කියනවට කරලා කමෙන්ට් එකක් දාන්න. සාර්ථකද නැද්ද කියලා ඇත්තම. හරිද? කමෙන්ට් එකක් දාන්න. එතකොට ඔයාලටම තේරෙයි ඔයාලා කොච්චර දුරට වැඩ කරලා තියෙනවද කියලා. සතිය අවසානයේ බලන්න ඔයාලගේ දැනුම පටන් ගත්ත දවසේ ඉඳන් සතිය අවසාන වෙද්දී දැනුමේ මොකක්ද වෙනස? කොච්චර ලොකු වෙනසක් වෙලා තියෙනවද කියලා. හරි. එතකොට මේ විදිහට වැඩේ කරගෙන යන්න. මම මේකේ PDF එකකුත් දාන්නම් පල්ලෙහෙන්. ඔයාලට චුට්ටක් ඒක බලලා අධ්‍යයනය කරලා ඔයාලගම එකක් හදාගන්න පුළුවන් වෙනවා. මතක ඇතුව සබ්ජෙක්ට් තුනම ඇඩ් කරන්න. හරිද? දැන් මම ඇඩ් කරන නිසා මට පුළුවන් ඇක්ටිවර්ට හදලා දෙන්න විතරයි. ඔයාලට තව සබ්ජෙක්ට් එකක් තියෙනවා සහ ඔයාලට පුළුවන් නම් ටයිම් එකක් මේකට ඇඩ් කරගන්න. එතකොට දන්නවනේ මේ පැය ඇතුලේ මේ වැඩේ කරන්න ඕන කියලා ඔයාලගේ ඔළුවට යනවා. හරි. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. හරියට වැඩ කරගෙන යමු. good luck.